සුබ දවසක් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ඉලෙක්ට්‍රෝමේනියා YouTube channel එක වෙත. අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ ඔබට පේන NeoPixel LED සම්බන්ධව. මේකට අපිට addressable LED කියලාත් කියනවා. ඒකට හේතුව නම් මේකේ බල්බ් එකක් ප්‍රෝග්‍රෑම් කරලා අපිට ඕන විදිහට කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. අපිට මේක ඩේටා පින් එක පාවිච්චි කරලා අපිට ඕන බල්බ් එකක් ඇඩ්‍රස් කරලා මේක පත්තු කරගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට බලමු මේකේ පින් ගැන. මම මෙතන පින් තුනක් පාස් කරගෙන තියෙනවා. පළවෙනියට බලා ගන්න පුළුවන් අපිට 5 volt පින් එක. ඊට පස්සේ data in පින් එක තියෙනවා. ඒක අපිට Arduino board එකක් හරි නැත්නම් වෙන driver එකක් පාවිච්චි කරලා අපිට මේ ස්ට්‍රිප් එක කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට බ්‍රවුන් පින් එක. මේ ඇඩ්‍රසබල් LED බැලුවම අපිට මේ ඇඩ්‍රසබල් LED එකකින් RGB කියන කලර්ස් තුනම පත්තු කරගැනීමේ හැකියාව තියෙනවා. මේ කලර්ස් තුන මික්ස් කරලා අපිට පුළුවන් ඕනම පාටක් මේ ඇඩ්‍රසබල් LED එකකින් හදාගන්න. අද මම කතා කරනවා මේ ඇඩ්‍රසබල් LED ස්ට්‍රිප් එක Arduino board එකක් පාවිච්චි කරලා මේක කන්ට්‍රෝල් කරන ආකාරය. මම මේ සඳහා පාවිච්චි කරන Arduino board එක මේ Arduino board එකේ අපිට ඩිජිටල් පින් ටික මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු මේක වැට් සම්බන්ධ කරගන්න ආකාරය. 5 volt pin එක Arduino board එකේ 5 volt pin එකට, ground pin එක ground pin එකට. ඊට පස්සේ මෙතන data in pin එක අපිට program එක අනුව වෙනස් කරගන්නත් පුළුවන්. අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතන digital pin එක. මම 7 වෙනි pin එකට සම්බන්ධ කරගන්නවා data in pin එක. අපි දැන් බලමු මේ pixel LED strip එක Arduino board එක පාවිච්චි කරලා control කරගන්න ආකාරය. දැන් බලමු addressable LED එක control කරන ආකාරය. අපි දැන් යමු code එකට. මේ ඔබට පේන්නේ pixel LED program එක. පළමුවෙන්ම බලමු අපි මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් pastled.h කියන library එක include කරගෙන තිනවා. අපිට මේ library download කරගන්න පුළුවන් sketch වලට ගිහිල්ලා include library වලට ගිහිල්ලා ඊට පස්සේ manage libraries යන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට library manager එක. මෙතන අපිට පුළුවන් fast LED කියලා search කරගන්න. fast LED කියන එකට ගියාම අපිට මෙතන බලා ගන්න පුළුවන් මේක install කරලා තියෙන්නේ. මම මේ කලින් install කරගත්තා. ඒ විදිහට තමයි install කරගන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු මෙතන define කරලා තියෙනවා නම් LEDs. මෙතන LEDs කීයක් පාවිච්චි කරනවද කියන එක තමයි මෙතන සඳහන් කරන්නේ. මම මෙතන LED strip එකේ 60ක් LED තියෙන නිසා මම 60 කියලා දාගන්නවා. ඊට පස්සේ define කරලා තියෙනවා data pin එක. අපි Arduino board එකේ පාවිච්චි කරන data pin එක තමයි මෙතන සඳහන් කරන්න ඕන. මම මෙතන digital 7 වෙනි pin එක පාවිච්චි කරන නිසා 7 වෙනි pin එක කියලා දාලා තිනවා. මෙතන හදාගෙන තිනවා මේ array එක. LEDs array එක. ඊට පස්සේ බලමු voice setup එක ඇතුලේ මෙතන pass led.add LEDs කියන එක තියෙනවා. ඊළඟට පුළුවන් මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා WS2812D කියන මේ ස්ක්‍රිප්ට් එකේ මොඩල් එක. ඊට පස්සේ data pin එක මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන color order එක තියෙනවා. color order එක වෙන්නේ GRB කියන එක. WS2811 කියන බල්බ් දැලේ color order එක වෙන්නේ RGB. මෙතන LEDs නම් LEDs කියලා media initialize කරලා තියෙනවා. void loop එක ඇතුලේ අපි ලියා ගන්නවා මොන LED එකද address කරන්න කියලා. අපිට මෙතින් නම් ගත්තොත් එහෙම LED 60 ගන්න පුළුවන් බිඳුවේ ඉඳලා 59 වෙනකම්. මම මෙතන දා ගන්නවා LEDs. මෙතන දෙවෙනි බල්බ් එක LEDs දෙවෙනි බල්බ් එක පත්තු කරන්න කියනවා blue color light. ඊට පස්සේ අපි ලියා ගන්නවා මේක show කරන්න කියලා. ඊට පස්සේ අපිට මේක output එක ගන්න fast led.show කියන එක. අපි කෝඩ් එක ලියාගෙන ඉවරයි. අපි දැන් මේක Arduino board එකට දාලා බලමු. හරි, අපිට මේ පෙන්න ආකාරයට තුන්වෙනි බල්බ් එක පත් වුණා බලා ගන්න පුළුවන්. නැවත යමු කෝඩ් එක වෙත. අපි තවත් LED දෙකක් ඇඩ් කරගමු. මම මෙතන දා ගන්නවා address එක විදිහට තුන්වෙනි බල්බ් එක.
මෙතන දාගන්නවා 4 වෙනි එක. මම මෙතන දාගන්නවා green. මෙතන red කියලා දාගන්නවා. මම බලමු මේක මොන විදිහටද පත් වෙන්නේ කියලා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වුණා බල්බ් තුනක් RGB විදියට පත් වුණා. දැන් බලමු මේ ස්ට්‍රිප් එකම තනි පාට විදියට පත්තු කරගන්න කොහොමද කියලා. මම මෙතන දාගන්නවා මුල් ස්ට්‍රිප් එකම රතු පාටින් පත්තු කරන්න කියන එක තමයි මම මෙතන ලියාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක ෂෝ කරන්න කියනවා. මේක තමයි සරලම කෝඩ් එක. අපි දැන් බලමු මේ කෝඩ් එක දාලා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ස්ට්‍රිප් එකේ බල්බ් ටික රතු පාටින් පත් වුණා. අපි දැන් බලමු මේ LED ස්ට්‍රිප් එකට චූටි පැටර්න් එකක් ලියා ගන්නක් ගාපා. මම මෙතන දා ගන්නවා ඩිලේ එකක්. ඩිලේ එක දා ගන්නවා මිලිසෙකන්ඩ් 1000ක්. ඊට පස්සේ මිලිසෙකන්ඩ් 1000ක් පත්තු වෙලා ඊළඟට අපි දාමු කොළ පාට. ඔයාලා try කරලා බලන්න මේ LED strip එක පාවිච්චි කරලා ලස්සන නිර්මාණ කරන්න. ඒ වගේම මේ වගේ pattern අත්දැක බලන්න අමතක කරන්න එපා. අදට සමු ගන්න ඉලෙක්ට්‍රෝමීනියා තුලින් ඔබට සුබ දවසක්.